හායි ළමයි නෙතුවාට YouTube channel එකට ඔයගොල්ලෝගේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක චුට්ටක් වෙනස් වීඩියෝ එකක්. හැමදාම ආට් එකක් අඳින වීඩියෝ එකක් නේ බලන්නේ. අද ආට් එකක් පැක් කරනවා බලමු. මොකද ලයිව් එකේ ගොඩක් දෙනෙක් ඇහුවා අක්කේවා කොහොමද ආට් එකක් පැක් කරන්නේ කියලා විල්ලා. ගොඩක් අයට ඒක ගැටලුවක්නේ. ආට් එකක් ඇඳලා ඒක ෆ්‍රේම් නොකර කොහොමද ආට් එකක් යවන්නේ කියලා විල්ලා. ගොඩක් වෙලාවට පෝස්ට් ඔෆිස් එක හරහා ආට් එකක් යවනකොට ඒක ඩැමේජ් වෙනවා කියලා ගොඩක් අය කියනවා. එහෙම වෙන්නේ නැහැ. ඒකේ තියෙන ලියුම් කවරේ සාමාන්‍ය දැම්මොත් නම් ආට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වුණාට මම කාඩ්බෝඩ් එකක රැප් කරලා විල්ලා ඊට පස්සේ බබල් රැප් කරනවා. ඉතින් ඒක නිසා ආට් එක ඩැමේජ් වෙන්නේ නැහැ. ඒක රැප් කරන්න විදියක් තියෙනවා මම හැමතිස්සෙම පාවිච්චි කරන. එතකොට ආට් එකට කිසිම ඩැමේජ් එකක් නොවි යවන්න පුළුවන්. මටත් කලින් වෙලා තියෙනවා ආට් එක නැමිලා ගිහිල්ලා තියෙනවා දෙපාරක් විතර දෙපාරක් තුන් පාරක්. ඉතින් ඒක නිසා මම මේ විදියට මේ වුණා. මේ කරන විදියට කිසිම වෙලාවක ඩැමේජ් එකක් වෙලා නැහැ මට අද වෙනකල් ওই විදියට පැක් කරපු කිසිම එකක. හරිද? හැමෝම කියන්නේ මාර සේෆ්ටි එකකට අක්කා පැක් කරලා එවනවා. දුව ඇත්තට මේක මාරම හොඳට පැක් කරලා තියෙනවා. කිසිම ඩැමේජ් එකක් නැහැ. අඩුම මේ ආට් එකේ කොන් හතරක්වත් නැමිලා නැහැ කියලා විල්ල කියන්නේ. ඉතින් බලමු කොහොමද පැක් කරන්නේ මොනවද ඕනි කියලා විල්ල ඒකට. හයි ළමයි කොහොමද ඉතින්? ඔයාලා ගොඩ දෙනෙක් ඇහුවා ලයිව් එකේදී පුංචි ප්‍රශ්නයක්. අක්කේවා කොහොමද ආට් එක පැක් කරලා යවන්නේ කියලා විල්ලා. මෙහෙමයි. මම ලයිව් එකේදී කිව්වා මම ආට් එක ෆ්‍රේම් කරලා විල්ලා යවලා තියෙන එකපාරයි. ඒ වෙලාවේ නම් ඩැමේජ් වුණේ නැහැ. මොකද ඒක යවුවේ එච්චර ලොකු දුරකට නෙමෙයි කලුතරින්ද. එතකොට මම ඊට අමතරව මගේ යාළුවන්ට එහෙමනම් පැක් කරලා දී. ඒ කියන්නේ ආට් එක ෆ්‍රේම් කරලා දීලා තියෙනවා. වෙනම ගොඩක් දුරකට යවලා නැහැ. එතකොට ඉතින් එහෙම යවලා තියෙන එකයි. ඒකත් වාද්දු වගේ ටිකක් දුරට විතරයි. එච්චරයි. ඉතින් මම ඒක නිසා ඒක ඩැමේජ් වෙලා නැහැ. එදා යවනකොට නම් ඩැමේජ් වෙලා තිබ්බේ නැහැ. ඒක විතරයි මම එහෙම යවලා තියෙන්නේ. ඊට වඩා දුරට යවලා නැහැ. ඒතර කලුතරින් නම් වාද්දු කියන්නේ එච්චර දුරක් නෙමෙයිනේ. මම ෆ්‍රේම් නොකර යවන විදියක් තියෙනවා. ඒක යවන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා. එතකොට ඒක පැක් කරන විදියක් තියෙනවා. නැත්නම් ආට් එකේ කොලේ ඩැමේජ් වෙන්න පුළුවන්. මේ ආට් එකට ගන්න කොලයක් එකපාරට වමුනොත් ආට් එක සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙනවා. අපි මේ ආට් එක පැක් කරලා විල්ල යමු. බලමු අද පැක් කරන්නේ කොහොමද කියලා විල්ල. එක එක්කෙනා පැක් කරන විදිය වෙනයි. සමහර අය බොක්ස් එකක් පාවිච්චි කරනවලු. ඉතින් මම බොක්ස් එකක් පාවිච්චි කරන්නේ නැහැ. පෝස්ට් ඔෆිස් එකේ තියෙන ලියුම් කවර වර්ගයක්. ඒකේ මම යවලා තියෙනවා. ඒත් හැලිනවා. ඒ ලියුම් කවරේට දැම්මට පස්සේ මේ අගිසි ආට් එකේ මෙන්න මෙච්චරක් විතර සාමාන්‍ය මේ හරිවල් චප්ප වෙලා වගේ තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න මම ආට් එක පැක් කරන විදිහ මම පෙන්නන්න. ඉතින් මම ඔය පෙන්නන්නේ ආට් එක රැප් කරන්න මම ගන්න ජාති ටික, බඩු ටික. හරිද? ඉතින් අපි යමු ආට් එක රැප් කරන්න. මම එතකොට කියන්නම් මම මොනවද ගත්තේ, ඇයි එහෙම කරන්නේ කියන එක. මුලින්ම මම කරන්නේ ආට් එක ඇඳපු කොලේ පාලටම රැප් කරනවා ලස්සනට. ඔය කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒක gift එකක් දෙන්නක් එක්ක රැප් කරන්නේ ලස්සනට පැක් කරලා එවන්න මම මේ කියලා විල්ලා මම හේම වුණොත් අනිවාර්යෙන් ඕක දිලිසෙන ලස්සන කොලයක එහෙම ඒගොල්ලෝ කැමති පාටක් එහෙම තියෙනවා නම් මම අහලා විල්ලා ඒ විදිහ දිලිසෙන කොලවල රැප් කරලා යවනවා. මොකද අපි ආට් එකක් ඇඳ පළියට ලස්සනයි. ආට් එක කොච්චර ලස්සන නතර නැහැ ඒ කෙනාට ඒක අතට ලැබෙනකොට ඒ සතුට ලස්සනට විඳින්න නම් ඒක අනිවාර්යෙන් ලස්සනට අපි දෙන්න ඕන. නේ ඩැමේජ් වෙලත් බෑ. ඉතින් ඒක ලස්සන රැප් කරලා එහෙම තිබ්බම පස්සේ දැක්කම පස්සේ ආස හිතෙනවා කඩන්න ආසයි. සාමාන්‍ය ඒ වගේ දෙයක් ඕපන් කරනකොට හරි ලස්සනක් තියෙනවා. මේක මාර මේ එකයි කියලා විල්ලානේ. මට අන්න එහෙම මම හිතනවා හැමතිස්සෙම. ඉතින් ලස්සනට ඕක රැප් කරලා විල්ලා මුලින්ම ආට් එක රැප් කරගන්න. ඊට පස්සේ මම ওই කාඩ්බෝඩ් දෙකක් කැපුවා නේද මුලින්ම. වීඩියෝ එකේ මුලින්ම මම පෙන්නලා තියා කාඩ්බෝඩ් දෙකක් කපනවා. ඒක කපන්නේ දැන් මම ඇඳලා තියෙන ආට් එකේ A3 කොලයකටනේ. එතකොට A3 කොලයකට කොලේ කාට් එකක් ඇඳලා නම් ආට් එකට වඩා චුට්ටක් ලොකුවට තමයි මම මේ කාඩ්බෝඩ් එක කපාගන්නේ. හරිද? ඒ කාඩ්බෝඩ් එක කපලා විල්ලා කාඩ්බෝඩ් කැරි දෙකක් කපා ගන්න. එතකොට ඊට පස්සේ මේ දෙක මැද්දෙන් තමයි ආට් එක තියලා ඉල රැප් කරන්නේ. රැප් ආට් එක තියලා විල්ලා ඒ වටේට සෙලෝ ටේප් පොතනවා. එතකොට ආට් එකට සෙලෝ ටේප් වදින්නේ නැහැ. හරිද? මේ හොඳට එහෙම සෙලෝ ටේප් වලින් කවර් කරගත්තට පස්සේ ආට් එක දැන් කාඩ්බෝඩ් එක හරි ඝනකමට තියෙනවා. හරිද? ඒක අල්ලනකොට තේරෙනවා හොඳ ශක්තිමත් තියෙනවා කියලා විදිහ.
එහෙම ඝනකමට තිබ්බත් සාමාන්‍ය ආර්ට් එක උඩට මොකක් හරි මේවා වෙයි කියලා විල්ලා හිතන නිසා මම හැමතිස්සෙම බබල් රැප් කරනවා. හරිද? ඔය බබල් ගොල්ල මම ඔක ගොඩක් ආසම මේක තමයි බබල් රැප් කරන එක. චුට්ටක් අමාරුයි කොලේ කපා ගන්න ගියාන් පස්සේ අර මේ ලොකු වැඩිනේ මේසෙට වඩා ලොකුයිනේ ඒකේ කොලේ. දැන් ඕක වටේට එකපාරක් රැප් කරනවා. ඒකෙන් වෙන්නේ සාමාන්‍ය අර කාඩ්බෝඩ් එකේ කොන් ටික නැමෙන්න පුළුවන් කියලා විල්ල හිතෙන එක නැති වෙන එක තමයි වෙන්නේ. අනිත් එක ඕක අල්ලනකොට කෙනෙක්ට තේරෙනවා මේක ඇතුලේ තියෙන දේ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඕනේ කියන එක හොඳටම තේරෙනවා මේ ඕක අල්ලද්දි කෙනෙක්ට. ඉතින් මම ඕක රැප් කරලා විල තමයි දෙන්නේ. මොකද අපි හැමතිස්සෙම හිතන්න ඕන ආර්ට් එක සේෆ්ටියට යවන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තියෙන. මොකද මම දන්නවනේ ආර්ට් එකක් එකපාරක් නැමුණොත් ඒ ආර්ට් එකේ පින්තූර දැන් මම ඇඳපු සම්පූර්ණම කොලේ ඩැමේජ් වෙනවා. එතකොට හිතන්නකො ඇහැක් ගාවින් හරි මොකක් හරි උණයි කියලා නැමුණයි කියලා. එතකොට එයාගේ ඇහැ සම්පූර්ණ වෙනස් රූපයක් වෙනවා. ඒක නිසා මම හැමතිස්සෙම හිතන්නේ ආර්ට් එක මම ඇඳ වගේ මම අඳිනකොට කොච්චර පරිස්සම් කරනවද? ඒ පරිස්සම් කිරිල්ල පෝස්ට් ඔෆිස් එකේනොත් වෙන්න ඕනි කියලා මම හිතනවා. ඉතින් මම මේක හොඳට රැප් කරලා දුන්නාන් පස්සේ ඒගොල්ලෝ කිසිම වෙලාවක මේ විදිහට රැප් කරපු එකක් කවදාකවත් මෙහෙම රැප් කරලා යවපු එකක් නම් මගේ ඩැමේජ් වෙලා නැහැ තාම. හැබැයි පෝස්ට් ඔෆිස් එකේ කලින් යවපුවත් දෙක තුනක් නම් මේ ඩැමේජ් වෙලා තියෙනවා. හරිද? ඒ වුණාට මෙහෙම යවපු කිසිම එකක් තාම ඩැමේජ් වෙලා නැහැ. හරිද? හැමෝම කියන්නේ ආයේ සුපිරියට රැප් මේ හොඳට රැප් කරලා ඉවලා තිබ්බා ආර්ට් එක කිසිම ඩැමේජ් එකක් නැහැ කියලා විල මම ඔයගොල්ලන්ට අන්තිමේට ෆොටෝ එකක් පෙන්නන්නම් මේ ආර්ට් එක රැප් කරපු එකේ මේ ඒගොල්ලන්ට මම කිව්වේ කඩලා දෙන්න කියලා විල්ලා. කඩනවා වීඩියෝ එකක් චුට්ටක් දාලා දෙනවද කියලා විල්ලා. මේ කට්ටිය දන්නවනේ ලොක් අයියාගේ තාත්තව තමයි ඉඳලා තියෙන්නේ. ලොක් අයියා ගෙදර ඉඳලා නැහැ ආර්ට් එක පෝස්ට් ඔෆිස් එකෙන් ගෙදරට ගෙනත් දෙනකොට ඉඳලා ගෙදර අනිත් කට්ටිය කඩලා ඒක. කඩලා විල්ලා ඉතින් බලලා එතකොට කඩපු එකක වීඩියෝ එකක් ගන්න ඉතින් නැහැ මට ඉතින් ෆොටෝ එකක් දුන්නා මම මේ ෆොටෝ එක අන්තිමට දාලා ඇති කට්ටිය බලන්නකෝ කොච්චර හොඳට තියනවද කියලා විල්ලා මේක මම කළුතර ඉඳන් හලාවතට යවන්න එතකොට කොච්චර දුරද කියලා විල්ලා කට්ටිය දන්නවනේ එතකොට එච්චර දුරකට පෝස්ට් ඔෆිස් එක හරහා මම මේක යවනකොට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ඒක ඇවිල්ලා තියෙනවා මම ආර්ට් එක බබල් රැප් කරාට පස්සේ ආපහු පාරක් රැප් කරනවා ඊට පස්සේ තමයි මම මේකේ ඇඩ්‍රස් ටික ලියන්නේ ඇඩ්‍රස් ලියන්න මම නෙතු ආට් කියලා විල්ලා ලස්සන මේ එකක් හරි ගස්සලා තියෙන්නේ. ඒකේ යාගේ ඇඩ්‍රස් එකයි මගේ ඇඩ්‍රස් එකයි දෙකම ලියනවා. දෙකම ලියන්න හේතුව තමයි මම ස්පීඩ් එකේ තමයි යවන්නේ මේ පෝස්ට් ඔෆිස් එකේ. පෝස්ට් ඔෆිස් එකේ තියෙන ස්පීඩ් කියලා විල්ලා. ඉතින් ඒකේ තමයි මම යවන්නේ. ඒකට දැම්මට පස්සේ කම්පියුටර් එකට දානවා. කොහොම හරි මගේ ආර්ට් එක තියෙන්නේ කොතනද කියලා මට බලන්න පුළුවන්. දැන් හිතන්නකෝ මට දවස් පෝස්ට් ඔෆිස් එකකින් කිව්වයි කියනකො දවස් 3ක් ඇතුළත මේක යනවා කියලා ඉල්ල. එයාට ගිහිල්ලා නැහැ. ඒගොල්ලන්ගේ එයාලා ඉන්න තැන එයාලගේ අපේ පෝස්ට් ඔෆිස් එක නෙමෙයි මම මග්ගොන පෝස්ට් ඔෆිස් එක නෙමෙයි. එතකොට ඒගොල්ලෝ ඉන්න දිහායේ පෝස්ට් ඔෆිස් එකට ඒක ගිහිල්ලා නැහැ කියනකො එතකොට මගේ ආර්ට් එක කොයි හරියද තියෙන්නේ කියලා මට හොයාගන්න පුළුවන්. මේ මට දෙනම මේ එකක්. ඒක තියෙනවා නම් මං ගාව මට අහන්න පුළුවන් මේක කොහෙද තියෙන්නේ කියලා. විල ඒ වගේම ආර්ට් එක යම් හේතුවක් නිසා නැති වුණොත් මට ඒකටත් මේ ගෙවීමක් කරනවා. මගේ බඩු වලට මගේ වටිනාකම දෙනවා. මොකද ඒගොල්ලන්ගේ අතින් නැති වුණොත් මං ගාව අර රිසිට් එක තියෙන්න ඕන අනිවාර්යයෙන්. කවදාකවත් වෙලා නැහැ මට කියපු දේ මම කියන්නේ. හරිද? කිසිම දෙයක් වෙලා නැහැ. මට ඕන කරන දවසට කලින් තමයි හැමදාම ගිහිල්ලා තියෙන්නේ. පරක් වෙලා නැහැ කවදාකවත් මේ ආර්ට් එක පෝස්ට් කරන්න යන්න ලෑස්ති වෙන විදිහට මම මේ තියෙන්නේ. ඉතින් මම මේක චුට්ටක් වීඩියෝ කරා. ඔයාලට ඉතින් කැමති නම් බලන්න. දැන් ඉස්සරහට ඇතුළේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඒ කියන්නේ පෝස්ට් ඔෆිස් එක ඇතුළේ වීඩියෝ එකක් ගන්න නම් බැරි වුණා. මොකද කට්ටිය ඒ කියන්නේ මං හිතන්නේ ඔඩික් එකකින් වගේ ඇවිල්ලා හිටියා කට්ටියක්. මම ඒක නිසා මුකුත් වීඩියෝ කරන්න ගියේ නැහැ. යනකම් වීඩියෝ කරා. ඉතින් මම මේකට දාන්න හිතුවා වීඩියෝ කරපු එකේ. කොහොම හරි ඔයාලටත් කියන්න තියෙන්නේ දැන් මොකක් හරි යවනවා නම් ස්පීඩ් එකේ යවන්න. නැත්තම් එතකොට ඔයාලට ඒක කොතනද තියෙන්නේ කියලා එහෙම බලන්න පුළුවන්. නැති වුණත් හොයාගන්න පුළුවන්. මොකද ඒක මොනිටර් කරලා යවන්නේ කම්පියුටර් එකකින් අපිට හොයාගත්ත එකේ ගිහිල්ලා කිව්වට පස්සේ මේ මගේ මේ එක කියලා විල්ල අර කොලයක් දෙනවනේ. කොලේ දුන්නාට පස්සේ නැති වුණොත් ඒක හොයාගත්ත හැකි. කවදාකවත් මගේ නැති වෙලා නැහැ. මට කියලා දුන්න විදිහ මම කියන්නේ. ඉතින්
ඔය යනවා. මම ඕගොල්ලන්ට අන්තිමේට දාලා ඇති ආර්ට් එක හලාවතට ගියාට පස්සේ එහෙන් ආර්ට් එක කඩලානේ. ඉතින් ඒගොල්ලෝ මට මේ ෆොටෝ එකක් එව්වා. මේ බලන්නකෝ ඒ ආර්ට් එකේ කිසිම ඩැමේජ් එකක් නැහැ. ඉතින් ඔයාලටත් හිතෙන දේ මගේ වීඩියෝ එක ගැන කියන්න ලොකු දෙයක් නැතුව ඇති. ඒ වුණාට මම හිතනවා කාට හරි ප්‍රයෝජනයක් ඇති කියලා විල්ලා. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. මම ඔයාලගේ නෙතුවා ජේසු පීටයි බුදු සරණයි.